හෙලෝ කොහොමද මේකත් පවුලි කට්ටියත් එක්ක ගියපු ලස්සන තැනක්. අපි දෙන්න මිතරම වගේ යන තැනක් මෙතන. මේක ජපන් පන්සලක් ජින්ජා එකක්. මෙතන හරිම ලස්සනයි. මෙතන සන්සෙට් එක සන්රයිස් එක එහෙම හරිම ලස්සනට පේනවා. ගොඩක් කට්ටිය ඉඳලා එතන ෆොටෝස් ගන්නවා. එතන ගොඩක් ලස්සන නිසා. ඒ වගේ මෙතන පෙන්වන්නේ අපේ අපල ජපානයේ තපල වලට කීක විශ්වාස තියෙනවා. ඒතර මේ වෙන්නේ වාහනයකට මොකක් හරි ආශිර්වාද කරනවා. මමත් මේ දැක්ක පළවෙනි වතාව. ඉතින් පන්සලට යන්න කලින් අත් දෙක හොදගෙන තමයි යන්නේ හැමෝම වගේ. මේ පන්සලේ විශේෂ දේවල් තුනක් තියෙනවා. ඒතරින් පළවෙනි එක තමයි මේ කම්බය. ඉතින් මේ පූජනීය කම්බය ජපානයේ තියෙන ලොකුම එක කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ. ඒ වගේම ටොන් 3ක් බරයි. හැම අවුරුද්දකම මේක අලුත් කරනවා. ඒකට 1500ක් වගේ සෙනගක් එකතු වෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි මම මේ යටින් දාලා තියෙන බෙරය. ඒක ජපානයේ දෙවනියට ලොකුම බෙරය කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක තමයි මේ මම පෙන්නන සීනුව. ඒක කිලෝග්‍රෑම් 450ක් බර තඹ වලින් හදපු සීනුවක්. ඔය දෙපැත්තේ ඔක්කොම සකුර ගස්. ඉතින් අපි පන්සලේ හැම තැනටම වැඳලා කරලා එතන පල්ලෙහාට ආවා මාළුන්ට කෑම දාන්න. ඉතින් මෙතන පොඩි පරණ ගෙවල් දෙකක් විතර තියෙනවා. පරණ විදිහට හදපු ඒවත් බලලා ඊට පස්සේ මාළුන්ට කෑම දාන්න ගියා. අපි මේ ජින්ජා කරන ගොඩක් වෙලාවට මාළුන්ට කන්න දාන්න පාන් එකක් අරන් එනවා. ඉතින් අදත් අපි පාන් දෙකක්ම අරන් ආවා මාළුන්ට දෙන්න. එකකින් ටැංකිය දාලා ඇදුවා නේ හරි. අම්බෝ. ඒ මේක විතරනේ ඉන්න මාළුන් වැටෙන්නේ හරියම නෑ. මේ ලස්සන මාළුවෙක් විතරයි. මාළුවෙක්
Belum lagi borak lagi mau. Ibu kaya ni ibu tu. Ikan ni ibu tu mengajar ni gimana? Ibu tu mana bang? Ya, Ya, tu ala tu. Sampai ke dalam kadang kadang ya. හා Mana? ලොකු කෑල්ලක් දාන්න බෑ. Apa raul kan ni kan? ගොඩ ගහනවා. කැත වැඩක් කරේ. Ni kaya orang. අම්මා ගිල්ලා. Kamu dekat ආ kan? දෙන්න බෙදාගත්තා. Kadang kaya ni lagi. Anak pedagang kan? ගලා ඉන්න. ඇයි? මෙයා නම් හරි නපුරු පාට මෙන්න මෙයා. අපි කට්ටිය ඊට පස්සේ ගියා බීච් එකට. ඉතින් සීතල හින්දා බැලලා පාගන්න නම් බෑ. ඒත් ඉතින් බීච් එකට යන්න සීතල හින්දා තියෙන හින්දා. අද හැබැයි යාලා ලක්කේ එච්චර සීතල නැහැ. එදා ඊට පස්සේ ඔක්කොම ඉවර වෙලා අපි කට්ටියම ගියා කොස්ට්කෝ එකට. ගෙදර කට්ටියම ඉතින් ගොඩක් ඉන්න හින්දා එකෙන් ගන්න එක හොඳයිනේ. අපි shopping උත් කරලා අන්තිමට ගෙදර ගියා. ඉතින් මේ වීඩියෝ එක බලපු හැමෝටම thank you. මං ගිහින් එන්නම් bye.